මිනිස්සු කිව්වා තනියම ජපානෙද භයානකයි කියලා. ඒත් මේක තමයි මගේ ජීවිතේ නිදහස්ම ගමන වුණේ. හායි යාළුවනේ, මම පබසරා නැත්තම් මායාකාරි පබා. අද මම අරන් ආවේ මම ජපානයේ තනියම සංචාරය කළ සති දෙකක අත්දැකීම. මුලින්ම කියන්න ඕනේ. ජපානය තනි කාන්තාවකට ලෝකේ තියෙන ආරක්ෂිතම රටක්. මම සාමාන්‍යයෙන් ආරක්ෂාවට ගෙනියන පුංචි දේවල් තිබුණත් මට ඒ කිසි දෙයක් පාවිච්චි කරන්න අවශ්‍ය වුණේ නැහැ. දුම්රියේදී පවා හැමෝම තමන්ගේ පාඩුවේ ඉන්න නිසා කිසිම කරදරයක් දැනුනේ නැහැ. සෝලෝ ට්‍රිප් එකකදී ප්‍රවාහනය පහසු වෙන්න ඕනේ. ජපානයේ ඒක සුපිරිම පහසුයි. I got an IC card. I don't need to stand in line to get a ticket. It's super easy. මුලින් බය වුණා ට්‍රේන් මාරු කරන හැටි. ඒත් බිග් බෝඩ් සහ ඇප්ස් නිසා වැරදෙන්නේ නැහැ. නවාතැන්වලදී මම ටිකක් බජට් ෆ්‍රෙන්ඩ්ලි වුණා. ඒත් හැමතැනම ඉතාම පිරිසිදුයි. ප්‍රධානම දේ සෝලෝ ට්‍රැවලර් කෙනෙක්ට හොඳම තැන ෆීමේල් ඕන්ලි කැප්චර් හෝටල් එකක්. එතන පුදුම සුව පහසුවක් තිබුණා. අනිවාර්යෙන්ම රියෝකන් එකක දවසක් ඉන්න. ඒක ජපන් සංස්කෘතියේ සුන්දරම කොටසක්. තනියම කෑම කන්න ලැජ්ජ වෙන්න එපා. ජපානයේ සෝලෝ ඩයිනර් සංස්කෘතියක් තියෙනවා. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වුණේ 7-Eleven. ඉක්මනට අඩු වියදමකින් උදේට ඇෆ්ටර් දවල් ආහාරය සූදානම් කරගන්න පුළුවන්. මේක මගේ ගමන. ජීවිතේ විඳින්න තනියම ඉන්න ඕනේ නෑ.